බජට් එකට ටැබ්ලට් එකක් හොයන අයට ස්ටඩීස් වලට එන්ටර්ටේන්මන්ට් වලට එහෙම නැත්නම් මූවිස් බලන්න හොඳ ටැබ්ලට් එකක් හොයන අයට අද මම අරන් ආවේ නියමම එකක්. මේක තමයි Honor Pad X8a කියන එක. සාධාරණ ගානකට 90Hz ඩිස්ප්ලේ එක, 83000 mAh බැටරි එක සහ quad speaker එක වෙන මේ ටැබ්ලට් එක ඇත්තටම වටිනවද කියලා අද අපි අන්බොක්ස් කරලා බලමු. හරි අපි ඉක්මනටම අන්බොක්ස් කරලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. බොක්ස් එක ඇරිය ගාම අපිට හම්බ වෙනවා Honor Pad X8a ටැබ්ලට් එක. ඊට අමතරව මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා user manual එක, C charging cable එක, sim ejector pin එක. බොක්ස් එක ඇතුලේ මේ දේවල් ටික තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ. තර මේකේ charging cable එක ගත්තොත් එහෙනම් USB-C cable එකක් හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මේක පොඩක් හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙන cable එකක්. හැබැයි මේකට charger එකක් එන්නේ නැහැ. ඔයගොල්ලෝ ගාව දැන්ට තියෙන charger එකකින් හෝ වෙන power source එකකින් තමයි ඔයගොල්ලන් මේ cable එක connect කරලා මේ tablet එක charge කරගන්න වෙන්නේ. tablet එක අතර ගත්ත ගමන්ම දැන්න දේ තමයි මේකේ build quality එක ප්‍රීමියම් level එකකට තියෙන එක. metal unibody design එකක් තමයි මේකට දීලා තියෙන්නේ. ඒතර මේකේ thickness එක ගත්තොත් එහෙම මේක මිලිමීටර් 7කට වඩා චුට්ටක් විතරයි වැඩි. ඒ වගේම තමයි බරත් ග්‍රෑම් 500කට වඩා අඩුයි මේක. මේ පාට තමයි space gray කියන කලර් එක. overall design එක ගත්තොත් ඇත්තටම budget tablet එකකට වඩා ගොඩක් premium look එකක් මේකේ තියෙනවා. ඒ වගේ තමයි මේ tablet එකේ speakers 4ක් තියෙනවා. sound quality ගැන අහන්න දෙයක් නෑ. movies බලද්දි music අහද්දි මාරම immersive audio experience එකක් ලැබෙනවා. මේකේ තියෙන්නේ 11 inch full HD display එකක්. විශේෂ දේ තමයි මේකේ 90Hz refresh rate එකක් තියෙනවා. ඒ නිසා scrolling touch response එක හැම තාම smooth. ඒ වගේම තමයි මේකේ low blue light eye protection technology එකකුත් තියෙනවා. performance පැත්තට આવොත් මේක run වෙන්නේ Qualcomm Snapdragon 680 processor එකක්. daily tasks, social media, Zoom classes, PDF එක read කරන්න, ebook එක read කරන්න, casual gaming වලට මේක හොඳටම ප්‍රමාණවත්. මේක RAM එක ගත්තොත් නම් 4GB RAM එකක් එන්නේ. හැබැයි මේකේ storage එක 128GB වගේම මේකේ micro SD card එකක් use කරලා storage එක වැඩි කරගන්න පුළුවන්. battery එක ගැන කිව්වොත් මෙතනදී 83000 එක 8300ක් mAh battery එකක් මේකේ තියෙනවා. දවසකට වඩා වැඩි කාලයක් එක දිගට පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක අතර ගත්ත ගමන් මට ආපු first impression එක තමයි මේකෙන් ගන්න iPad එකක් follow කරනවා කියන එක. මේ quality එකක් screen එකේ තියෙනවා. ඒ වගේම තමයි තව හොඳ දේවල් කතා කරොත් මගේ first impression එක විදිහට ගෙවන ගානට ඉතාලම හොඳ premium metal build එකක් තියෙනවා. ඒතකොට speakers 4ක් එනවා. ලොකු screen එකක් තියෙනවා. display එක 90Hz. ඒ වගේම තමයි හොඳ battery එකක් මේකේ තියෙනවා. ඒකට ගත්තොත් එහෙම මේක පොඩක් heavy gaming වලට කොහොමද use කරන්න බෑ. මොකද 4GB RAM එකක් තියෙන්නේ. වඩාත්ම මේක ගැලපෙන්නේ ඒතකොට studies වලට එහෙම නැත්නම් media දේවල් එක යනවා. movies බලන ඒ වගේ videos බලන වගේ දේවල් වලට කැමරාවත් එහෙම ලොකුම quality එකක් නෑ. නමුත් හොඳ සාමාන්‍ය quality එකක් තියෙනවා. front එක කැමරාවත් video call එකකට හොඳ quality එකක් දෙන්න තරම් ඇති. ඒක විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේක release කරලා තියෙන 2027 first release එක. manufacture කරනවා නම් මාස් එකක් වගේ තව manufacture කරන්න ඇති. නමුත් ඔයගොල්ලෝ 2024 එකක් වගේ එකක් ගත්තොත් ඔයගලන්ට අප්ඩේට්ස් කීප එකකටම යන්න වෙනවා. device එක on කරාම මේ වගේ තමයි ඔයගලන්ට interface එක බොහෝ දුරට එන්නේ. මේක දැන්ට අප්ඩේට් කරලා තියෙන්නේ. ඒක හින්දා ඔයගොල්ලෝ සමහරවිට out of the box ගත්තාම පොඩ්ඩක් මේක වෙනස් වෙන්න පුළුවන්. අප්ඩේට් කරලා තව අපි apps දෙක තුනක් එහෙම දාලා තියෙනවා මේකට. ඉතින් මේකේ SIM එක දාලා නැහැ. ඒතකොට ඒකයි මෙතන notifications වල උඩින් පෙන්නන්නේ emergency calls only කියලා. මේ SIM එකක් දාන්නත් පුළුවන්. දාලා එකකින් ඔයගොල්ලන්ට data connect කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් on කරලා තියෙනා වගේ wifi connect කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේක අප්ඩේට් කරේ නැති වුණොත් ඔයගොල්ලන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි සමහර app ඔයගොල්ලෝ app store එකට ගිහිල්ලා install කරන්න ගියාට පස්සේ භාගයට download එහෙම නැත්නම් update කරන්න ගියාම YouTube වගේ app එකක් update කරන්න ගියාම
බාගෙට ඩවන්ලෝඩ් වෙලා එමට ඉන්ස්ටෝල් වෙලා එක තැන ඇවතිලා තියෙන්න්න පුළුවන් සමහරට 99ක් කම්පලීට් වෙලා අප්ඩේට් එකේ නැවතිලා තියෙන්න්න පුළුවන්. ඒක ගොඩක්ම වෙන්නේ ඔගොල්ලන්ගේ ඩිවයිස් එක ටිකක් පරණ වුණත. ඒ කියන්නේ 2024 වගේ මැනුෆැක්චර් කරපු එකක් ඔයගොල්ලෝ බ්‍රෑන්ඩ් නිව් ගත්තට 2024 වගේ මැනුෆැක්චර් කරපු එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ගත්තම ඔයගොල්ලන්ට තියෙන්නේ පරණ අප්ඩේට්ස්, පරණ සිකියුරිටි සර්ටිෆිකේට්ස්. එතකොට මේ ඇප් එහෙම අප්ඩේට් කරන්න පොඩ්ඩක් අමාරුයි. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා සිස්ටම් අප්ඩේට්ස් වලට ගිහිල්ලා මෙතනින් ඔයගොල්ලන්ට සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන්න. දැන්ට මේකේ තියෙන්නේ Magic OS 10 එක. මේකෙත් versions කීපයක් එනවා. ඒත් ඔයගොල්ලෝ හරියට බලන්න ඕනේ ඔයගොල්ලන්ගේ දැන්ට මොකද යූස් කරන්න පුළුවන් OS version එක කියලා. කරලා ඒක වෙනකම් අප්ඩේට් කරනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ out of the box මේක ගත්ත ගමන් අපි කියමුකෝ Magic OS 8 එක තියෙන්නේ කියලා. ඒක සමහරක් විට ඔයගොල්ලන්ට 10 එකේ කලින් version එකකට අප්ඩේට් වෙන්න පුළුවන්. කලින් පාර පළවෙනි පාර එකපාර අප්ඩේට් කරා. සමහරක් ඒකත් මදි අර වගේ app install කරන්න. මොකද latestම security features නෙමෙයි තියෙන්නේ, certificates නෙමෙයි තියෙන්නේ. එතකොට මෙතනත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් Google Play System update එක. කවද එකක්ද තියෙන්නේ කියලා. මේක ගොඩක් පරණයි කියන්නේ 2024 25 වගේ නම් තියෙන්නේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එහෙනම් මේක තාම අප්ඩේට් වෙලා ඉවර නැහැ කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ක්ලික් කරාම මෙතනත් පෙන්නනවා ඔයගොල්ලන්ට Google Play System update එක තියෙනවද නැද්ද කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙතන download and install එක දෙන්න. ඒක හරියට නිකන් හරි install වෙන්නේ නැතුව ඒකත් මග වගේ නවතිනවා නම් ඔයගොල්ලන්ට ආපහු පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා software update වලට ගිහිල්ලා check update දෙන්න. එතකොට සමහරකට කලින් up to date කියලා මේ විදිහට පෙන්වුවට ඔයගොල්ලෝ දෙවෙනි පාර ගිහිල්ලා බලද්දි තව update එකක් තියෙනවා කියලා පෙන්වන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒකත් update කරන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ 2024ක් වගේ ගත්තොත් gigabyte 5ක් විතර වගේ යන්න පුළුවන්. එකක් 1GB වගේ අප්ඩේට් එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ තව 5GB හරි 4GB හරි අප්ඩේට් එකක් තියෙන්න පුළුවන්. ඒ ටික ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ආපහු මෙතෙන්ට ගිහිල්ලා මේකේ බලන්න හරියට ඩේට් එක අප්ඩේට් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ආපහු ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න try කරන්න. මේ ටික හරියට ආවට පස්සේ ඩේට් එකට අප් ටු ඩේට් දැන් බැලුවොත් එහෙම ජූනි 1 වෙනිදා තියෙන අප්ඩේට් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් රීසන්ට්, ගොඩක් ළඟදී ආපහු අප්ඩේට් එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ආපහු Play Store එකට ගිහිල්ලා අර ස්ටක් වෙලා තියෙන ඔක්කොම අතල ඕනනම් ටැබ් එකත් ආපහු රීස්ටාර්ට් කරලා ඔයගොල්ලන්ට ඒ ඇප්ලිකේෂන්ස් අප්ඩේට් කරගන්න. ඊට පස්සේ සෙටප් කරගත්තට පස්සේ මේ වගේ ස්මූත් මේක වැඩ කරනවා. ගොඩක් ස්මූත් මේක. ඇත්තටම iPad එකක ෆීලින් එකක් එනවා. අර අප්ඩේට්ස් වල ප්‍රශ්නේ තමයි පොඩ්ඩක් තියෙන ඩිවයිස් එක පරණ හින්දා. නැත්නම් මේක ඇත්තටම ඒගොල්ලෝ ගොඩක්ම ෆෝකස් කරලා තියෙනෙත් මට පේන විදිහට iPad එකක් විදිහට මේක බිල්ඩ් කරන්න. ජෙට් එකට ටැබ්ලට් එකක් ගන්න බලනවා නම් Onopad X8 ඒ කියන්නේ හොඳ ඔප්ෂන් එකක්.